හින්දෑරි මල් ඉතිච්ච පාත නිම්නයේ නුඹ පාවෙලාවගේ ප්‍රේම අසපුවේ සඳ කැන්නිවාලන්න මේ අමයි ඉර ආවත් නැතත්කම් නෑවගේ ළඟේ ඉර පායාල පාවෙලා ගියා. ඉතින් කොහොමද මගේ යාළුවන්ට? ඔන්න මං අදත් ආවා ඔයාලට වැදගත් වීඩියෝ එකක් අරගෙන. ගොඩක් දෙනෙක් මගෙන් අහලා තිබුණානේ මගේ බුලත් වගාවට මම පාවිච්චි කරන පොහොර වර්ග මොනවද කියලා. පොහොර වර්ග කොහොමද මම ඒවට පාවිච්චි කරන්නේ කියලා. ඔන්න ඉතින් අද දවසේ මම සූදානම් වෙන්නේ ඒ පිළිබඳව ඔයාලත් එක්ක කතා කරන්න. ඉතින් දිගටම රැඳිලා ඉන්නකෝ. ඔයාලට වැදගත් දේවල් ගොඩාක් මං අද දවසේ බුලත් වගාව සම්බන්ධයෙන් කතා කරන්නයි අද සූදානම් වෙන්නේ. ඉතින් දිගටම රැඳිලා ඉන්නකෝ. සබස්ක්‍රයිබ් නොකරපු යාළුවෙක් නම් ඉක්මනට ගිහින් සබස්ක්‍රයිබ් කරලා ළඟම තියෙන බෙල් අයිකන් එකත් ඕල් දාලම මාත් එක්ක එකතු වෙන්න කියලා මං ආදරයෙන් ආරාධනා කරනවා. මගේ බුලත් පාත්තිය නම් මේ දවස්වල හොඳටම තනකොළ වැවිලා තියෙන්නේ. මට සුද්ධ කරන්න වෙලාවක් තිබුණේ නෑ ඇත්තටම. මම ගිය සතියේ බුලත් කැඩුවා. බුලත් කඩලා මේ ඔක්කොගේ මේවල බුලත් වැල් මං සුද්ධ කළා. දැන් ඔය දළු දාගෙන එන්නේ. නමුත් මං ඔයාලට පෙන්වන්න ඕනේ හින්දා සුද්ධ නොකර බුලත් කණු 3ක් විතර ඉතුරු කරගත්තා. මොකද මට ඔයාලට පෙන්වන්න උනේ බලන්න ලස්සනට දළු දාලා මේ ටික හැදීගෙන එනවා. පෝර ටිකක් දැන් මේ දළු වලටනේ අල්ලන්නේ. නමුත් අපි බුලත් කඩලා බුලත් වැල් ටික හරියට සුද්ධ නොකර තිබ්බාම මෙන්න මේ වගේ තමයි හැදෙන්නේ. මෝරච්ච කොළයි අනවශ්‍ය කොළයි ඔක්කොම මේ විදිහට එක ගොඩේ තියෙනවා. එතකොට අර අලුතෙන් හැදෙන දැල්ල සාර්ථකව ලොකු වෙලා කොළේ හැදෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ යට මේ තනකොළ වැවිලා හොඳටම ඒවත් සුද්ධ කරන්න ඕන. අද මේ ඔක්කොම සුද්ධ කරලා හරි විදිහට කොහොමද බුලත් වලට පෝර දාන්නේ කියලා මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් ඉස්සෙල්ලාම අපි මේ බුලත් වැල් වල තියෙන අනවශ්‍ය කොළ ටික ඉවත් කරලා ඉන්න ඕන. මෙන්න මේ විදිහට මේ පුංචි පුංචි බුලත් වැඩක් නෑ. අපිට බුලත් විට හදන්න ගන්න බෑනේ. ඒ කොළ ඔක්කොම අපි කඩලා අයින් කරලා දාන්න ඕනේ. ඒ වගේම මෝරලා තියෙන කොළ, බුකුටු ගැහිලා තියෙන කොළ, ඒ හැම දෙයක්ම අපි ඉවත් කරලා මේ බුලත් වැල් හොඳට සුද්ධ කරගන්න ඕනේ ඉස්සෙල්ලාම. මේ විදිහට බුලත් වැල් සුද්ධ කළේ නැත්තම් අපි දාන පෝර හැම එකක්ම ඇදගන්නේ මේ මෝරච්චි බුලත් ටිකට. දළු බුලත් එතකොට නිරෝගීව ලොකු වෙලා හැදෙන්නේ නැහැ. මේ මෝරච්චි කොළවලට තමයි අපි දාන පෝර ටිකත් ඇදගන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට කොළ ටික සුද්ධ කරලා වැල්වල ඊට පස්සේ බුලත් මුල තියෙන සියලුම තනකොළ ටික ඉවත් කරගන්න ඕනේ මෙන්න මේ විදිහට. හොඳටම තනකොළ වැවිලා. ඉතින් මම මේ ටික මෙන්න මේ විදිහට සුද්ධ කරගන්නවා. මෙන්න මේ වගේ බුලත් වැල් වල හැදෙනවා රතු පාට කඳ තියෙන බුලත් වැල්. එන්න ඒ වගේ ඒවා දැක්කොත් අපි කඩලා අයින් කරන්න ඕනේ. මොකද ඒ රතු පාට කඳ තියෙන බුලත් වැල් වැඩක් නැහැ. ඒවයින් හැදෙන්නේ හැමතිස්සෙම කඳ බුලත් මිසක් පීදිච්ච බුලත් හැදෙන්නේ නැහැ. ඒ වගේ රතු පාට වැලක් දැක්කොත් එහෙම කඳ රතු පාටට කඩලා අයින් කරන්න ඕන.
හරි මම දැන් ඔක්කොම බුලත් වැල් ටිකත් සුද්ධ කරගෙන ඉවරයි වලවල් ටිකත් සුද්ධ කරගෙන ඉවරයි. දැන් මං හදන්නේ පෝර ටික දාන්න. මම මේ පෝර කඩෙන් අරගෙන ආවේ පෝර කිලෝ 2ක්. මගේ බුලල් වැල් ටිකට පෝර කිලෝ 2ක් හොඳටම ඇති. මම මේ ගෙනත් තියෙන්නේ බුලත් වැල් වලට දාන බුලත් පෝර කළු බුලත් පෝර කියලා මේකට කියන්නේ. ඒකයි එකෙන් කිලෝ 2යි යාරමිලා ග්‍රෑම් 250කුයි තමයි එකට කලවම් කරලා මම මේ අරගෙන ඇවිත් තියෙන්නේ. ඕනම පොහොර කඩේක මේ බුලත් පෝර කිව්වහම ගන්න පුළුවන් අපිට. ඉතින් ඔය විදිහට මම භාජනයකට මේ බුලත් පෝර ඔක්කොම දාගන්නවා. ඒ වගේම මේ වගේ මුල්ලුවක් ඕනේ අපිට බුලත් පෝර දාන්න කලින් පස බුරුල් කරගන්න. එන්නකෝ මෙන්න මේ විදිහට තමයි මම මගේ බුලත් වැල් වලට පෝර දාන්නේ. ඉස්සෙල්ලාම වටේ පොඩ්ඩක් අපි පස බුරුල් කරගන්නවා. මගේ නම් පස බුරුල් කරන්න දෙයක් නෑ. මගේ මේ වලවල් වල පස බුරුල් ගතියට තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මේ මම චූටි කෝප්පයක් අරන් තියෙනවා. ඔයාලට මේක සාමාන්‍යයෙන් මට කියන්න පුළුවන් ප්‍රමාණය යෝගට් කෝප්පයක් විතර ප්‍රමාණය තමයි මේකට පෝර අල්ලන්නේ. මෙන්න මේකෙන් එකමාරක් විතර බුලත් පෝර මම මේ වැල වටේට දානවා. ඒ වගේම මේ වැලට අඟල් 6ක් විතර එහැයින් තමයි පෝර අපි දාන්න ඕනේ. මුලට දාන්නේ බුලත් වැලේ අඟල් 6ක් විතර එහැයින් තමයි අපි පෝර ටික එකතු කරගන්නේ. මේ විදිහට පෝර ටික එකතු කරගෙන අපි පොඩ්ඩක් පස් වලින් වහගන්නවා. ඉන්නකෝ මන් තවත් එකකට බුලත් පෝර දාන විදිය ඔයාලට පැහැදිලිව පෙන්නන්න. මේ විදිහට වල වටේට තියෙන තනකොළ තව තියෙනවා නම් ඒවත් අපි ගලව ගන්නවා. තනකොළ නම් තියන්න එපා මොකද පෝර අදිනවා තනකොළ වලට. ඒ නිසා අපි මේ බුලත් වැල වටේට තියෙන තනකොළ වල් ගස් ටික ඔක්කොම උදරලා අයින් කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට පස වටේට බුරුල් කරගෙන මෙන්න මේ විදිහට යෝගට් කෝප් එකකින් එකක් කියලා හිතා ගන්නකෝ. අන්න ඒ ප්‍රමාණයෙන් මෙන්න මේ විදිහට වැල වටේට අඟල් 6ක් විතර දුරින් වෙන්න මේ විදිහට බුලත් පෝර ටික අපි දාගන්නවා. ඉතින් මේ වැඩේට මහලොකු වෙලාවක් යන්නේ නෑනේ. වල වටේට හොඳට සුද්ධ කරලා පෝර ටිකක් කඩෙන් ගෙනල්ලා මෙන්න මේ විදිහට දාලා පස් වලින් වහන්න විතරයි තියෙන්නේ. ඉතින් මං හැමතිස්සෙම කියනවා වගේ ගෘහණියන්ට හොඳ ආදායම් මාර්ගයක් තමයි මේ බුලත් වගාව කියන්නේ. මගේ යාළුවෝ දැන් ගොඩාක් අය කියලා තියෙනවා බුලත් හිටවලා තියෙන්නේ. ඔයා ලස්සනට බුලත් වගාව කරගෙන යනවා අපිටත් ආසයි. ඒ හින්දා අපිත් දැන් පටන් අරන් තියෙන්නේ කියලා. ඉතින් ඔන්න ඔය විදිහට මගේ බුලත් වැල් ඔක්කොටම මම මෙන්න මේ විදිහට පෝර ටික දාගෙන ඉවර කරගන්නවා. වීඩියෝ එක ගොඩාක් දික් වෙන නිසා මම ඔයාලට ඉක්මනට මේ ටික පෙන්නන්නම්කෝ. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාලත් බුලත් හිටවල තියෙනවා නම් මේ විදිහට පෝර ටික දාලා බලන්නකෝ. අස්වැන්න නෙලා ගන්නකොට ඔයාලටම තේරෙයි කොයිතරම් අස්වැන්නක් මේ පෝර දාපුවාම ඔයාලට ලැබෙනවද කියලා. ඉතින් මෙන්න මේ විදිහට අනවශ්‍ය කුල දකින්න වෙලාවට අපි අනිවාර්යෙන් කඩලා ඉවත් කරන්න ඕන. ඊට පස්සේ මේ විදිහට මම ඔක්කොටම පෝර ටික දාලා ඉවර කරගන්නම්කෝ. ඊට පස්සේ මොකද කරන්න කියලා පෙන්නන්න. ඉතින් ඔන්න ඔය විදිහට මම මගේ බුලත් වැල් ටිකට පෝර ටික දාගත්තා. මාසිකව මම මේකෙන් සුළු ආදායමක් ගන්නවනේ. ඒ හින්දා එයාලටත් පුංචි සාත්තුවක් දෙන්නම ඕන. ඉතින් ඔන්න ඔය විදිහට මම පෝර ටික දාලා ඉවරුණාට පස්සේ අනිවාර්යෙන් කරන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි බුලත් වලට පෝර දැම්මට පස්සේ අනිවාර්යයෙන්ම වතුර දාන්න ඕනේ. එන්නකෝ ඔයාලත් මේ විදිහට මම හෝස් එක ගෙනල්ලා මෙතෙන්ට වතුර ටික දාගන්න තමයි මේ සූදානම් වෙන්නේ. අනිවාර්යයෙන්ම බුලත් වගාවක් කරනකොට වතුර දාන්න පුළුවන් ක්‍රමයක් නම් හොඳටම තියෙන්න ඕනේ. මොකද බුලත් කියන්නේ වතුර අවශ්‍යම
වැල් වර්ගයක්නේ. ඉතින් මේ විදිහට ඔයාලට වතුර දාන්න ලේසි තැනක බුලත් වගාව හදාගන්නවා නම් ගොඩාක් හොඳයි. එතකොට ඔයාලට කම්මැලිකමක් නැතුව උදේට නැගිට ගමන් හරි බුලත් වැල් ටිකට වතුර ටික දාගන්න පුළුවන්. ඉතින් මමත් ඒ විදිහට තමයි මට වතුර දාන්න ලේසි තැනක තමයි මම මේ බුලත් වැල් ටික හිටවගෙන ඉන්නේ. මෙන්න මේ විදිහට උඩ ඉඳන්ම මුල දක්වාම හොඳට බුලත් වලට වතුර දාන්න ඕනේ. වැලේ කඳ හරිය හොඳට තෙමෙන්නත් ඕනේ, මුල තෙමෙන්නත් ඕනේ. ඒ වගේම දළු පොළ හැම දෙයක්ම හොඳට තෙත් වෙන්න බුලත් වැලට වතුර දාද්දි දාන්න ඕනේ. ඉතින් ඔන්න ඔයාලගේ ආදරණීය ඉල්ලීමට මම මගේ බුලත් වගාවට දාන පෝර වර්ග පෝර දාන හැටි වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකත් ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. පුංචි හරි ඉඩක් ලැබුණ වෙලාවට මේ වගේ බුලත් දැල්ලක් හිටෝලා පුංචි ආදායමක් ගන්න මාර්ගයක් හදාගන්න කියලා මගේ ආදරණීය යාළුවන්ගෙන් මං ඉල්ලනවා. ඉතින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් නොකරපු යාළුවෙක් නම් සබ්ස්ක්‍රයිබ් කරලම මාත් එක්ක එකතු වෙන්න කියලා මං ආදරයෙන් ආරාධනා කරනවා. ඉතින් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම බුදු සරණයි, සතුටින් පරිස්සමින් ඉන්න.